හරි ඒකට මම බේතක් දෙන්න. මං අහන්න ටිකට උත්තරයක් දෙන්න ඔයාට. බැදලා තියෙන්නේ. මං කිව්වා නේද බන්ධනයක් දැන් තියෙනවා කියලා. කිව්වා නේද? අහගෙනද හිටියේ? ඈ? දැන් ඒ දරුවන්ට භූමියේ කරදර තියෙනවා කියලා කිව්වා. දැන් මං කිව්වා නේද බඩේ අසනීපයක් එන්න දිනවා කියලා කිව්වද? කියපුව අහගෙනද හිටියේ? දැන් එකපාරටම ආවේ ඇයි? ඈ? දැන් ඔයාට දැන් හිර කරලාද ඔයා ඉන්නේ? දැන් මම පින් දීලා අයින් කරනවා. තේරුණාද? යන්න ඕන හොඳද? හාද? හොඳද? ඉඳ ගන්නකො තනින්. ඉඳ ගන්න. කකුල දික් කරලා ඉඳ ගන්න. ඔයාගේ නම මොකද්ද? මම කිරියවැද මහත්තයා. ඈ? මම කිරියවැද මහත්තයා. වෙදකම් කරුවද ඔයා? නෙන්නුට වෙදකම් කරේ. ඈ? මගේ කෙල්ලට වෙදකම් කරන්න වරමක් දෙන්න ඕනේ. ඔව්. කෙල්ලට වරමක් තියනවද? වරමක් තිබ්බා. වරමක් තිබ්බා. අපි ඒ වරම දෙමු. ආද? මොනවාද මේ ඔයා කොච්චර කාලයක්ද මැරිලා? මතක නැහැ. අපි දැන් මේ ආරක්ෂා කරන වෙලාවට මේ දරුවාගේ ඊටම ආරක්ෂා කරන වෙලාවට හොඳද? ආරක්ෂා කරන වෙලාවට ඔයාව ගෙන්නනවා. හාද? එතකොට තියෙන ප්‍රශ්න ටික කියන්න ඕන. දැන් අර මේ හිර වෙච්ච කෙනා නෙමෙයිද ඉන්නේ? හිර වෙලා තමයි ඉන්නේ බඩේ පොන්නේ. අමාරුව තියෙනවා. හරි. ඔයාව දැන් අර කුප්පියක දාලා හිර කරලා ඉන්නවා කිව්වේ කවුද? එයාකෝ? ඒ පන්සලේක හාමුදුරුවෝ කරලා තියන්නේ. වන්දනේ කෙල්ල ඉගෙන ගන්නට තරයි. උපාධිය කෙල්ල ඉගෙන ගන්න දුන්නේ. ඉතින් දැන් ඒ හාමුදුරුවෝ ජීවිතුන් අතර ඉන්නවද? මැරුණා. විදවලද මැරුණේ? තමන් කරපු දේවල් එයාට පටිසන් දුන්නා නේද? ඈ? තව ඥාති කොච්චරක් ඉන්නවද මෙතන? ඔයත් එක්ක ඥාති කොච්චරක් ඉන්නවද තව? ගණන් හදලා කියන්න කොච්චරද කියලා? කොච්චරක් ඉන්නවද? ඈ? කීයද? පේන්නේ නැද්ද තව ඉන්න කට්ටිය? ඈ? ඒක මම හොද කරලා දෙන්නම්. හරි. 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 ඔයා දැන් අපහසුතාවයට පත් කරන්නේ හොඳද? ඥාතිය දැන් යන්න ඕන තව චුට්ටකින්. හොඳද? යන්න ඕන. මම මේ හිරේ අයින් කරනවා. හරිද? ඕම ඉන්න. හරි. මං කියනකොට යන්න ඕන ඈ. හොඳද? දරුවට කරදරයක් කරන්න නැතුව හේතු වෙන්න කොහම? මං කියනකොට 1 2 3 කියනකොට යන්න ඕන ඈ. හරිද? මං ආයේ අරස්සාව කරන දවසට කතා කරනවා. එතකොට එනවද? එතෙන්ද මම බාර කරන්නම්. දැන් බෑ. පස්සේ බාර කරන්නේ හොඳද? දරුවගෙන් මේ දරුවගේ පිටිපස්සෙන් ඉඳගෙන දරුවට කරදර කරන්න බෑ. මම දරුවට සල්ලි ටික කොහොමද දෙන්නේ? කොහොම හරි හොයලා දෙන්න ඕන. හරිද? මේ වැඩ ටික කරගන්න මගක් පාදලා දෙන්න පුළුවන් නේද? හරි. හරි. එහෙනම් මං අයින් කරන්නද? එහෙනම් ඔයාගේ තියෙන හිර ඔක්කොම ඇරිලා හරිද? ඉක්මනට නිදහස් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔළුව හේතු කරගන්න. 1යි 2යි 3යි